සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ කලින් වීඩියෝ එකේදී අපි කතා කරා sign up sign in page design කරගත්තේ කොහොමද කියලා. අද අපි කතා කරන්නේ sign up page එකේ process එක, validation part එක වගේම code එක ගැන. අපි යමු අද අපේ වීඩියෝ එකට. මේ තියෙන්නේ මගේ web page එකේ අලුතින් account එකක් create කරන කෙනෙක් fill කරන්න ඕන data. මෙතනදී කිසිම data එකක් fill නොකර අපිට sign up වෙන්න බෑ. මේ විදිහට alert එකක් එනවා. අනිවාර්යයෙන්ම first name එක last name එක email password mobile මේ සියලුම details fill කරන්න ඕන. දැන් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මේ කිසිම දෙයක් ෆිල් නොකර අපිට sign up වෙන්න බෑ. උඩින් alert එකක් එනවා. ඒ වගේම දැන් මම මේ සියලුම details ටික fill කරගෙන sign up වෙද්දී register successfully කියන message එකක් එනවා. දැන් අපි බලමු අපේ PDSQL එකේ කොහොමද මේ details ටික fill වෙලා දෙන්නේ කියලා. දැන් අපිට මෙන්න මේ විදිහට අපේ details ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මම දැන් ආයෙමත් මම මේ පාවිච්චි කරපු data ටිකම පාවිච්චි කරලා sign up වෙන්න හදනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට alert එකක් එනවා. අපිට වෙන email එකක් පාවිච්චි කරන්න කියලා. මොකද අපි මේකෙන් කලින් රෙජිස්ටර් වෙලා තියෙන හින්දා. දැන් අපි බලමු කොහොමද මේ විදිහට මම මගේ sign up page එක create කරගත්තේ කියලා. මේ තියෙන්නේ මගේ index.php file එක. මේ තියෙන්නේ first name last name email password mobile gender එක කරගන්න පුළුවන්. මෙතනදී gender එක select කරගන්න පුළුවන් විදිහ තමයි add කරගෙන තියෙන්නේ. මෙතනදී already have an account sign in කියන බටන් එක change view එකක් දීලා තියෙනවා. එතකොට අපි මේ බටන් එක click කරාම අපිට වෙනින් අපේ sign in page එකට මාරු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ sign up process PHP file එක. මෙතනදී first name එක empty අපිට fill මේ sign up වෙන්න බෑ. එතකොට අපිට මෙන්න මේ alert එක එනවා. මේ තියෙන්නේ alert එක මම හදාගන්න විදිහ. අනිවාර්යෙන් first name එකට character 60ට අඩු වෙන්න ඕන. මේ තියෙන phone number එක add කරගන්න පුළුවන්. මෙතනදී 0.7 0.1 0.71 0.72 ඒ විදිහට අපේ ඒ අදාළ phone number add කරගන්න පුළුවන්. මෙතනදී මම join date එක ඒ වගේ දේවල් මෙතනදී add කරගෙන තියෙනවා. දැන් අපි බලමු මෙතනදී වැරදි email එක password එකක් දීලා අපිට log වෙන්න පුළුවන්ද කියලා. invalid email format කියන notification එක මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු password එක. දැන් අපි බලමු වැරදි phone number එකක් දීලා
ටයිප් කරන්නත් බෑ. register successful. දැන් අපි බලමු මෙතන නම අපි 50කට වැඩි ටයිප් කරමු. මෙතන අපිට බලා ගන්න පුළුවන් අපු 60කට වැඩි අපිට මෙතන ටයිප් කරන්න බෑ. ඒ වගේම මේකත් ඒ වගේ තමයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ last name එකේ character 50කට වැඩි තියෙන බෑ කියලා alert එකක් එනවා. දැන් අපිට මෙහෙම පාවිච්චි කරපු email එකක් පාවිච්චි කරන්නත් බෑ. මේ විදිහට alert එකක් එනවා. එතකොට email එකක් එක් කරගන්න. register successful. ඒ details ටික අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මේ තියෙන මම දැන් එක් කරගන්න details ටික. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි අපේ code එකේ validation part එක හදාගත්තේ. තවත් දවසක මේ වගේ